ලැබුණොත් අපි බලමු බොහෝ විට අපිට ලැබුණු ආරංචි මාර්ග තමයි අංක 191 දුෂාන් රාජපක්ෂ යුද හමුදා කණ්ඩායමේ නායකයා හුපුකුරෙන් මිදී තනියම හුදකලා සටනක නිරත වෙමින් අධිර ජයග්‍රාහකයා බවට පරිවර්තනය වන්නට ගන්නා උත්සාහය බලමු ඒ උත්සාහය සනාථ කරගෙන ඔහු පැහැදිලි ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයක් වර්ණයේ පෙනුමේ හැඩයට ඔහු වැඩ කිසිවෙකු නොවේ දුෂාන් රාජපක්ෂ කණ්ඩායමේ නායකයා 191 පොකුර මිදී තනි සටනක ඒ අනුව ලංකාවේ ආත්දැකීම් සහිත මෙවැනි ඕනෑම මොහොතක විශාල පරිවර්තනයක් කළ හැකි රාජපක්ෂයි තාද තුන්වන අධීරයේ සමස්ත ජයග්‍රාහකයා බවට දැන් මේ මොහොත වනිට තරගයේ නිමා කරන්නේ අධීර ජයග්‍රාහකයා තහවුරුයි. දැන් ඊළඟ ප්‍රශ්නාර්ථයේ තිබෙන්නේ සමස්ත තරගයේ ජයග්‍රහණය කාගේ නමටද ලියවෙන්නේ බලමු. අධීරයේ දෙවන ස්ථානයට හිමිකම් කියනවා තරගාංක 13 නියෝජනය කරමින් තරගකරුවන් අපි අංක 13 අංක 21 144 තරගකරුවන් තරගයේ නිමා කරන ආකාරය තමයි දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒත් එක්කම මේ මොහොතේදී මේ මාර්ගය අසල දෙපස රැඳී සිටින සියලු දෙනා මතක් කරන්න කැමතියි පුළුවන් තරම් මේකට ලබා දෙන්න. මෙන්න මුල් පොකුර තරගයේ නිමා කරනවා. මම මේ උත්සාහ කරමින් ඉන්නේ නෙට් ග්‍රහණයට හසු කර ගන්නට විශේෂයෙන්ම තරගාංක 193 195 පිළිබඳව තමයි අපේ දැන් බලාපොරොත්තුව තිබෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයන් සහිතව සාරංග පෙරේරා සහ සඳරුවන් පින්තු මේ ක්‍රීඩකීන් අතරින් කවුද අවිශ්ක මැඩෝන් සමාදක මුල් පොකුරේ අවසන් කලාපයේ තරගයේ නිමා කරන ආකාරය දෙහිවලගල්කිස්ස නගර සභා කණ්ඩායම නියෝජනය කළේ. කෙසේ වෙතත් අපි වෙනදා දුටු තරම්ම ආධික වේගවත් තරග නිමාවක් නොවේ දකින්නට පුළුවන්කම තිබුණේ. තරමක් හෙවින් සීරුවේ තරගයේ නිමා කළ ආකාරයක් දකින්නට පුළුවන්කම තිබුණා.